ඉතින් එන්න යන්න මාත් එක්ක රවුමක් අපි අද කොහෙද යන්නේ? මේ ඉන්නේ බෙඩොක්වල. බෙඩොක් වලින් MRT ස්ටේෂන් එකට තමයි මේ යන්නේ. මම නැලවි. දැන් අපි මේ ඇවිත් ඉන්නේ පසිරිස් වලට. මෙතන තමයි හස්බන්ඩ්ගේ අප්පාර්ට්මන්ට් එක තියෙන්නේ. මෙතෙන්ට ආවේ පොඩි වෙලාවකට. අපි පොඩි බඩු වගේක් ගන්න තියෙනවා ඒ හස්බන්ඩ්ගේ අප්පාර්ට්මන්ට් එකේ. ඒ ටික කාර්ය ගන්නකම් මං ඉතින් එයා එනකම් චොක්ලට් එකක් කන්න ගත්තා. මං බබාට බෙදා හදාගෙන කන විදිය පුරුදු කරන ගමන් ඉන්නේ. නැත්නම් එයා තනියම කනවනේ. ඊට පස්සේ මෙන්න මේකත් අපේ හස්බන්ඩ්ගේ ගැජමැටික් එකක් ළමයි ස්කූටර් එකක් චුට්ටක් පැදලා බැලුවා. ඊට පස්සේ අපි ඇවිත් ඔන්න දවල්ට කනවා. මගේ මූඩ් එක අප්සෙට් ඇයි කියලා මම පස්සේ වෙලාවක කියන්නම්. දැන් අපි මේ ඉන්නේ ඩෝබිගොඩ් වල. මෙතන තමයි අපි ආව වැඩේ. කියන්නේ අපි ආව ෆිල්ම් එකක් බලන්න. ඉතින් මේ shopping complex එක ඇතුලේ ගොඩාක් ලොකුයි ළමයි. ගොඩාක් දේවල් තිබ්බා කරන්න. ගේමින් නනම් ගොඩක් තිබ්බා. ඉතින් මමත් ඔන්න ඔහම කාර් එකක් අස්සට ටිංග ගත්තා පොඩි වෙලාවකට. තාත්තට ළමයාව බර නෑ ළමයි. වැලේ ගෙඩි වැලට බර නැහැනේ. නිසා තාත්තා තමයි ළමයාව වඩාගෙන යන්න ආස. මං ඉතින් බෑග් එක තල්ලු කරගෙන යනවා. ඒක ඇත්තටම ලේසි. බබා වඩාගෙන යනවට වඩා. මේ තියෙන්නේ ගේමින් සෝන් එකක්. ඒකත් මරු ළමයි. ඉතින් සල්ලි තමයි ඕනේ $20ක් ලොකෝයි දෙක ගේම් එකකට. ඉතින් ෂෙම්රු ඔන්න ඔය විදියට ඇති වෙනකන් එයාට ඕන ඒවා කරා. ඉතින් සමහර ඒවට නම් අපි එයාට ඇත්තටම ගෙවලා ඇක්සස් අරන් දුන්නේ නැහැ. නිකන් බොරුවට කරකලා තමයි ආවේ. හරි දැන් ඔන්න අපේ ෆිල්ම් එක පටන් ගන්න ටිකට් ඉෂුව කරලා තියෙන්නේ. අපි බලන්නේ ගෝල්ඩන් විලේජ් කියන ෆිල්ම් හෝල් එකේ තමයි අපි බලන්න යන්නේ. නම් මොකක් කියලාද ඔයාලා හිතන්නේ? යන්කෝ ගිහින්ම බලමු මොකද්ද අපි බලන්න යන ෆිල්ම් එක කියලා. ඉතින් ඔන්න ඔය විදිහට හස්බන්ඩ් කොහටද ගියා ඒ වෙලාවේ. ඉතින් ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තලම ඒක හරි අමාරු වැඩක්. මෙයත් එක්ක වීඩියෝස් ගන්නවා කියන එක අමාරු වැඩක්. හරි ඔන්න ඔක බලන්න තමයි අපි ආවේ. දැන් කියන්නේ බලන්න ගන්න මොකද්ද මේ ෆිල්ම් එක කියලා. මේක සූටෝපියා 2. සූටෝපියා පළවෙනි එක බලපුවා නම් ගන්න පොඩි ලස්සනයි කියලා. ඉතින් මේකේ දෙකත් අපිට බලන්න හම්බ වුණා. හරිම ෂෝක් තමයි මම ඔය කරන්නේ. මගේ බස් කාඩ් එක රීචාර්ජ් කරගන්න එක. දැන් මේ වැඩේ මම තනියෙන් කරගන්නවා. හරි සිම්පල් ඉතින්. මේ ටික නම් ඉතින් හස්බන්ඩ්ගේ කැමැත්තෙන් එයා වීඩියෝ කරගෙන තියෙන්නේ. මං කියලා හැම නෙවෙයි. මගේ පුතාගේ ආදරණීය අවස්ථාවක් තමයි මේ විදිහට රූප නෙවෙයි මොනවාද වීඩියෝ ගත කරගෙන තියෙන්නේ. thank you ඉතින් හබීබෝයි. ඒක ඇත්තටම ලස්සනයි. short and sweet edit කරගන්න try එකක් දුන්නා. තව දෙයක් කියන්න එපා. ඉතින් මගේ Facebook page එකේ monetization වුණා නම් මම ඉගෙන happy කියලා. ඉතින් vlog වලින් හදාගන්න කියන්නේ තමයි මම මේ ලෑස්ති වෙන්නේ. හරි එහෙනම් ඉතින් එන්න බොහොම ස්තුතියි මාව බලනවටයි මට කමෙන්ට් කරනවටයි මට උපදෙස් දෙනවටයි. ඔක්කොටම thank you. monetization on හින්දා content එක ටිකක් කරන්න ඕන හින්දා තමයි මම පළවෙනි වතාවට මේ vlog එකක් විදිහට මේක try කරන්නේ. thank you all. bye bye.